හරි අපි 16 රූපේ දකින ශ්‍රිතී සමීකරණය ඔය මොනවා ලියන්නත් කලින් අපි දන්නවා හොයාගන්න ඕනේ එක්කෙනෙක්. කාද හොයාගන්න ඕනේ? එම්බ හොයාගන්න ඕනේ. y x මෙතන ඍණ. හරි ලක්ෂ දෙකක් තියෙනවා. ඛණ්ඩාංක ලියාගෙන ඉන්න. මේ ලක්ෂ ඛණ්ඩාංක කීයද? මෙතන ලක්ෂ x වලින් ගත්තොත් 2 2 y වලින් ගත්තොත් බිංදු. මෙතන ගත්තොත් ඔව් බිංදුවේ ඍණ. දැන් හරි. දැන් සූත්‍රයට ආදේශ කරන්න තියෙනවා. m සමානයි y1 y2 x1 x2 y1 විදියට මේ දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. අපි ගත්තොත් මෙයා y1 කියලා. වැරදි. මෙයා x1 කියලා. මෙයා එතකොට එනවා x1. මෙයා ගත්තොත් x2 කියලා. මෙයා එනවා y. එතකොට y2 වෙන්නේ කීයද? y1 වෙන්නේ බිංදුව. y2 වෙන්නේ ඍණ 3. x1 වෙන්නේ 2. x2 වෙන්නේ බිංදුව. මෙතනින් සුළු වුණොත් 3 ලකුණු වෙනවා. ධන. මෙතන මොනවත් නැහැ. අඩු කරන්න දෙකම තමයි. m වලගේ එන්නේ 3 බෙදීම 2. දැන් ඔය m ගියගේ දාගන්න අපි කවුද පොදු සමීකරණේ y සමානයි mx ධන c. දැන් එක ලක්ෂයක අගයක් එක ගමු. අපි ගමුකෝ මෙයා ඍණ තියෙන හින්දා අපි ගමු 2 බිංදුව. y ට එතකොට එන්නේ බිංදුව. m ට එන්නේ 3 බෙදීම 2ක් x වලගේ 2. ධන c. එතකොට මෙතන 2ට මෙතන 2 සුළු වෙනවා 1යි 1යි 3යි. එතකොට මේ c වලගේ හොයාගන්න මෙතන එන්නේ බිංදුව සමානයි 3 ධන c නේ. c වලගේ හොයාගන්න ධන 3 එහා පැත්තට යනවා. එතකොට c වලගේ එන්නේ ඍණ 3යි. m වලගේ 3 බෙදීම 2යි. දැන් අපිට ආදේශ කරන්න පුළුවන් y සමානයි m වලගේ දන්නවා 3 බෙදීම 2 x c වලගේ දන්නවා ඍණ 3. ඔන්න සමීකරණය. ඔය ප්‍රස්තාවය හැම වෙලාවෙම එන්න හොයාගන්න ඕන. ඊගාවට c අවසානයේ ශ්‍රිතේ සමීකරණය ගොඩනගන්න පුළුවන්. ලක්ෂ දෙකක් ගන්න තියෙනවා. රූපයක් දුන්නොත් ඔය ආකාරයට තමයි හොයන්නේ. ඊගාවට තියෙන ඒවා රූප නැහැ. 17 අනුක්‍රමණය 2යි. එතකොට අනුක්‍රමණය කියන්නේ කවුද? m 2. ලක්ෂය කියනවා 5 7 අන්තක්කණ්ඩය අහන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ 1 ලක්ෂයක් දීලා තියෙනවා. අනුක්‍රමණය දන්නවා මෙතන කරමු දේව තමයි කරන්න තියෙන්නේ. පොදු සමීකරණය ලියාගන්න. y සමානයි mx ධන c. y වෙනුවට දාන්නේ කීයද? y වෙනුවට ගන්න මේ ලක්ෂය 7. y වෙනුවට 7 m වෙනුවට ඒකට දුන්න 2 x වෙනුවට 5. එතනින් අපිට c හොයාගන්න පුළුවන්. මෙතන 7යි දෙවරක් 5 10යි ධන c. c හොයන්න ධන 10 ඉවත් කරන් ඍණ 10ක් දාන්න. එතකොට මෙතන වෙනවා c සමානයි කීයද? ඍණ 3ක් කියලා එනවා.
ධන 10 ඉවත් කරන්න ඍණ 10ක් දැන්. එතකොට මෙතනින් උත්තරේ එන්නේ ඍණ 3. මෙතන කැපේ 10ට ඍණ 10යි කැපේ. අන්තකණ්ඩේ විතරනේ මෙතන නැතුවම හරි. හරි මේක කොහොමද? හදුවද දැන් වෙලාව දෙන්නද? මේක. හරි. ඕක හදලා ඊට පස්සේ පල්ලෙහාක උඩුවා. ඔය කරන්නේ සමීකරණ යන්නේ. සමීකරණ මොනවා හුවොත් මුලින්ම m හොයාගෙන ඉන්නවා. m හොයාගන්න දාන සූත්‍රෙට. m සමානයි y1 y2 x1 x2. මේ දෙන්නගෙන් කවුරු හරි ගන්න. මෙයාව ගත්තොත් x1 මෙයා y1. මෙයාව ගත්තොත් x2 මෙයා y2. මම ආදේශ කරන්න තියෙනවා. y1 වෙනුවට දාන්න 9. y2 වෙනුවට දාන්න 7. x1 වෙනුවට ගන්න 4. x2 වෙනුවට ගන්න 6. ඔතන සුළු වුණාම 9න් 7ක් ගියාම 2යි. මෙතනට එනවා ඍණ 2. අවසානයේ දෙකට දෙක කැපිලා උත්තරේ එන්නේ ඍණ 1ක් කියලා. එක බෙදීම එකනේ. එක කියලා තමා ගන්න. m සමානයි ඍණ 1. ඊට පස්සේ එක ලක්ෂයක් එක්ක පොදු සමීකරණයට දාන්න. y සමානයි mx ධන c. y වෙනුවට ගන්න මෙයාගේ නම. m අපි හොයාගත්ත ඍණ 1යි x වෙනුවට එන්නේ 7. දැන් මෙතනින් එනවා 9 ඍණ 1 4ෙන් ගුණ කරාම ඍණ 4යි ධන ඍණ 4 එලවන්න ධන 4ක් දාන්න ඕන. તો 9 4 ගියේ දෙන්නේ 13යි. c වලට එන උත්තරේ 13. මෙතන ඍණ 4ට ධන 4 කැප. කපන්නත් ඕනේ අර ඉන හදනේ පැත්තට ගෙනාවා. ඔව් ඒකත් හරි. මම අර සමහරක් ළමයි ඉන්නවනේ තේරෙන්නේ නැති කට්ටිය. දැන් මේක YouTube දැම්ම බලන කට්ටියක් ඉන්නවනේ. 10 අතර කට්ටියක් ඉන්නවා බලන්න. එතකොට හැමෝටම තේරුම් ගන්න ලියුම් චුට්ට. නැත්නම් කෙලිම පන්නන්න තියෙන්නේ. වගේම ආකාරයක් තමයි 19 දී.
බිඳුවෙන් එන එකක් අඩු කරාම බිඳුව. ඔව්. බිඳුවක්ම නෙමෙයි. يعني බිඳුවෙන් ඍණ එකක් නේ. එතකොට මේකම තමයි. බිඳුව නැහැ කියලා බිඳුව අයින් කරා. එතකොට උත්තරේ ලක්ෂ දෙකක් දෙනවා බිඳුව දෙක. එහා පැත්තෙන් ඉන්නවා එක පහ. ආන්නේ සමීකරණය මම මුලින්ම හොයාගෙන ඉන්නේ. y1 y2 x1 x2 කාරි ගන්න x1 y1 x2 y2 y1 වෙනකොට දැන් ඉන්නේ 2 y2 වෙනකොට ඉන්නේ 5 x1 වෙනකොට ඉන්නවා බිඳුව x2 වෙනකොට ඉන්නවා 1 එතකොට ඔය ටික සුළු කරමු දෙකෙන් ඍණ 5ක් දෙකෙන් 5ක් අඩු වුණාම ඍණ 3යි. එහා පැත්තෙන් අඩු කිරීමේදී බිඳුව අයින් කරලා දාන්න. එතකොට උත්තරේ එනවා. ඍණ 1. ඍණට ඍණ කැපෙනවා. අවසාන උත්තරේ 3යි. ඒ එන්නේ නේද? දැන් ලියා ගන්න පොදු සමීකරණය y සමානයි mx ධන c. එක ලක්ෂයක් ගමු. බිඳුව ගත්තොත් එතකොට y වෙනුවට ඉන්නේ 2 m වලගේ අපි හොයාගත්තේ 3 ඒ තේරුමක් නැහැ x වලගේ ඉන්න බිඳුව. ධන c මෙතනින් හැදෙන්න බිඳුව c සමාන වෙනවා කියලා දෙකට. දැන් අපිට ලියන්න පුළුවන් සමීකරණය y සමානයි m වෙනුවට දාගත්ත 3 3යි x c වෙනුවට හොයාගත්ත ධන 2. මොන රේඛාවේ සමීකරණය? හරි අද දැන් පේනවා. මේක හරි. හරි. ඊගාට 20. දෙක එක ලක්ෂ හරහා යන අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ C. පහ වූ සරල රේඛාවක සමීකරණය y සමාන mx ආකාරයෙන් ලියන්න. හරි ඒක පොඩ්ඩක් වෙනස් ගන්න. හැබැයි එකම ටික තියෙනවා. මේ පාර ඒගොල්ලෝ දීලා තියෙන අන්තක්ඛණ්ඩය. ලක්ෂය දීලා තියෙන 2 1 ප්‍රශ්නාංක 20 2 1 ලක්ෂය
C දීලා තියෙනවා 5. දැන් අපිට දැනුත් ලියා ගන්න y සමානයි mx ධන c. y වෙනුවට දාන්න මෙයාගේ y එක. ඒකයි. එහෙනම් අපි දන්නේ නැහැනේ. x වෙනුවට දාගන්න මෙයාට දීලා තියෙන x එක. 2යි. c වෙනුවට මෙයාට දාලා තියෙන c එක. දැන් එනවා 1 සමානයි 2යි m. ධන 5. මේ ධන 5 මේ පැත්තට ගෙන ඍණ 5ක් විදියට. එතකොට මෙතන ඉතුරු වෙනවා ඍණ 7. දැන් දෙකෙන් බෙදුවොත් යෙදෙන්නේ m සමානයි ඍණ 2ක් කියලා. ඍණ 2. අහන්නේ m වලගයක් නෙමෙයි y සමානයි mx ධන c ආකාරයෙන් ලියන්න. එතකොට අපි ලියමු y. m කියන්නේ ඍණ 2නේ. ඍණ 2යි x. c කියන්නේ මෙතන 5. මේ ආකාරයෙන් අපි තියමු. ඍණ 2යි x ධන 5. හරි අහනවා AB වල සමීකරණය ගන්න අනුක්‍රමණය හොයාගන්න ඕන. ලක්ෂ දෙකේ කණ්ඩායම ලියන්න. මෙතන ගත්තොත් x වලින් 2 y වලින් 2ම තමයි. මෙතනින් ගත්තොත් x වලින් 7 y වලින් ගත්තොත් 2. දැන් අනුක්‍රමණය බලමු. m සමානයි y එක ඍණ y2 x එක ඍණ x2. දැන් මෙයාව x එක විදියට මෙයාව y. මෙයාව x දෙක විදියට ගත්තොත් මෙයා y2 y1 2 අඩු කරන්න y2 ඒත් 2 x1 2 x2 7 දෙකෙන් දෙකක් අඩු නම් කීයද? බිඳුවයි. දෙකෙන් 7ක් ගියාම කීයද? දෙන 5. එතකොට බිඳුවෙන් මොන සංඛ්‍යාව බෙදුවත් බිඳුවම තමයි. බිඳුව කියන්නේ නැහැ. එතකොට මෙතන බෙදන්න සංඛ්‍යාවක් නැහැ. එතකොට බෙදන්න සංඛ්‍යාවක් නැත්නම් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. එතකොට අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණයක් නැහැ කියන්නේ අපි යන් ඊගාවට ලක්ෂ දෙකක් කරගෙන. ගමු 2 2 y වෙනුවට එතකොට 2. m වල බිඳුවක් එතකොට x දිහාගේ ආදේශ කරන්න යන්නත් එපා. c වල අගයනවා කිලින් කීයද? 2ක්. එතකොට c වලට එනවා 2. දැන් අපි ලියුවොත් y සමානයි m වලට අගයක් නැහැ y සමානයි අපි ඔන්න එක චුට්ටක් මතක් y m වලට අගයක් නැහැ බිඳුවක් c වල අගය වෙන්නේ 2. එතකොට දැන් ලියන්න පුළුවන් y සමානයි 2. මතකද y සමානයි 2 රේඛා අපි ඇඳලා. y සමානයි 2 රේඛා මේ පැත්තට. එතකොට මෙහෙට රේඛාවක් ඇඳුත් ඒක වෙනවා x සමානයි මෙතන අගයක් ගත්තොත් 5 කියලා. මේ රේඛාවේ සමීකරණය x සමානයි 5. එතකොට මේ රේඛාවේ සමීකරණය වෙන්නේ y සමානයි 2. ඔය y සමානයි 2 කියලා හැදෙන්නේ අනුක්‍රමණයක් වුණාමද? නැති වුණා. අනුක්‍රමණය සරලව කිව්වොත් බෑවුම. මෙතන බෑවුම පේන්නේ නැහැ. තනිකර තනිතලාව. දැන් අනිත් ඒවායේ බෑවුම මෙහෙම තිබ්බා. එතකොට අනුක්‍රමණයකුත් තිබ්බා. එතකොට තනිතලාවල තමයි අනුක්‍රමණයක් නැති. m සමානයි බිඳුව. මෙතන m අසමානයි බිඳුව. හැම වෙලාවෙම අනුක්‍රමණය කියන්නේ බෑවුම.
හරි පටස් ගාලා සිද හැදුව නැත්තම් හදන්න. හරි අපි බලමු. අනුක්‍රමණය y එක y දෙක x එක x දෙක. මෙතන ගත්තොත් x එක මෙයා y එක x දෙක මෙයා y දෙක දෙක ඍණ දෙක අන්න ආපහු වෙනවා. ඊට පස්සේ x එක වෙනවා බිඳුව x දෙක වෙනවා 5. එතකොට මෙතන උත්තරේ ඉන්නේ මෙතන බිඳුවයි මෙතන ඍණ 5යි. අවසානයේ n සමානයි බිඳුව. අන්තක්ඛණ්ඩය හම ආදේශ කරන්න තියෙනවා. y සමානයි mx ධන c. එක ලක්ෂයක් ගමු. බිඳුව දෙක. එතකොට y කියගේ වෙනවා 2. m කියගේ කොහොමද බිඳුව x එකේ බිඳුව. එතකොට c කියගේ එනවා c සමානයි 2. කලින් වගේ කලින් දෙන්නම දෙන්නේ නෑ වෙන ලක්ෂ දෙකක් නේ. හරි ඒකේ මගේ c යගේ යනවා. ඊට පස්සේ c3 විශේෂණ පොඩ්ඩක් භාග ටිකක් දී. දෙක බෙදීම 3 දෙක බෙදීම අපව 3. අන්න එක ලක්ෂයක කණ්ඩා. ඊගාව 1 1 3න් 1
හරි මෙයාව මොකද කරන්නේ? හදාගන්න වෙන්නේ. මේ අතර තියෙන ගුණ කිරීම මේ අතර තියෙන එකතු කිරීම 3 වරක් 1 3යි 3ට එකක් 4යි 4 බෙදීම 3. මෙතන ඕනනම් අපි දාමු 1 බෙදීම 1. දැන් භාගනික හරි. ඊගාට m ගේ අගේ අහන්නේ අපෙන් අනුක්‍රමණය පමණයි. y එක y දෙක x එක x දෙක y එක වෙනුවට මෙතනත් අපි ගමු x එක y එක x දෙක y දෙක y එක වෙනුවට 2 බෙදීම 3 අඩු කිරීම y දෙක වෙනුවට 4 බෙදීම 3 x එක වෙනුවට 2 බෙදීම 3 අරින් ඉන්නේ 1 බෙදීම 1 මෙයාව අඩු කිරීමක් කරන්න බෑ හරිය සමාන කරගන්නේ නැති ඊගාට මෙතනින් අපි ගත්තා මෙහෙම ගමු අඩු කරනව දාමු මෙතන තව පියවරක් තියෙනවා මෙතන නම් 1 වරක් 3 3යි 1 වරක් 3 3 දැන් හරි 4න් ඔක්කොගෙම හරයවල් සමානයි 4න් දෙකක් අඩු වුණොත් ඍණ 2 බෙදීම 3 මෙතනින් 2කින් 3ක් අඩු වුණොත් ඍණ 1 බෙදීම 3 ඕවයි 1 3ට 3 කැපෙනවා ආයි කැපෙන්නේ කොහොමද කියලා අපි චුට්ටක් බලමු හැම වෙලාවෙම කැපෙනවා කියනවා ටික අපි ගමු මෙතනින්. මෙතන තියෙන බෙදීමක් අපි ගුණ කිරීමක් විදියට ලියනවා. හැබැයි පරස්පරය දාන්න. එතකොට මෙයාගේ අගය 3 උඩට එනවා. මේ ඉන්න ඍණ එක යට එනවා. ඍණ 2 බෙදීම 3 ගුණ කිරීමක් විදියට ලියනකොට 3 උඩට එනවා. 1 යටට යනවා. දැන් 3ට 3 කැපෙන්නේ මේ විදියට. ඍණට ඍණ කැපෙනවා. අවසාන උත්තරය එනවා 2යි. m සමානයි 2. m වලගේ එන්නේ 2ක් කියලා. m ට එන්නේ 2. ඊට පස්සේ අවසාන ගණන 2. 24. 24 හදන්න දෙයක්වත් නෑ. හරි මේක කරන්න තියෙන්නේ මට අපි ඉගෙන ගත්ත මේ ආකාරය. අන්තිමට y සමානයි ධන හෝ ඍණ x ධන හෝ ඍණ b ඒකේ වර්ගය ධන c ආකාරය ප්‍රස්ථාරවල අන්තිමට එයි. එතකොට ඕකේ අපි දන්නවා මෙන්න මේ 4. නැත්නම් මෙන්න මේ c තමයි ධන ගත්තොත් අවමගේ ඍණ ගත්තොත් උපරිමගේ වෙන්නේ.
එතකොට මෙතන තියෙන්නේ ධනනේ. එතකොට මෙයා තමයි අවම. අනන්‍ය අවමගේ වෙන්නේ එතකොට 4. ඕකෙම 25. අන්තිම ගන්න. y සමානයි ඍණ. දැන් එයා ඍණ. x ඍණ 5 සම්පූර්ණ වර්ගය ධන 3 ශීතයේ අවමගයක් නෙමෙයි අහන්නේ. අවමගයේ උපරිමගය හොත් මෙයාගේ කීයද? මේ උපරිම කියලා පෙන්නේ මෙන්න මෙතන ඍණ ලකුණේ. ඍණ නම් උපරිමයක් ධන නම් අවමයක්. එතකොට උපරිමගය හොත් 3. අහන්නේ සම්මිතික රේඛාවේ සමීකරණය. එතකොට සම්මිතික රේඛාවක් වෙන්න නම් මෙයා බිඳුවක් විය යුතුයි. මෙයා බිඳුවක් වෙන්න x ට කී ආවුද? නෑ x ට 5 આવොත් නේද? බලන්න x ට 5 දැම්මොත් 5 ඍණ 5 බිඳුව කියන්නේ 5න් 5ක් අඩු කරන්න තියෙනවා. 5න් අඩු කිරීම 5. 5න් 5 ගියම් බිඳුව. එතකොට x සමානයි 5 තමයි ඔගේ සම්මිතික රේඛාවේ සමීකරණය. කියන්නේ මෙන්න මේ රේඛාවෙන් තමයි ඔය ප්‍රස්ථාරය මේ විදිහට යන්නේ. උපරිමයෙන් ඔය විදිහට යන්නේ. මෙයා වෙනවා 5. රූප සටහනකුත් අතර තියෙනවා. හරි එතකොට උතන හරි එතකොට ඔය පළවෙනි day 1 එක ඉවරුනේ. day 2 එක මම හිතන්නේ 26 දාපුවා වෙන්නේ. 26 හම් වෙන. එතකොට 26 මම හිතන්නේ ප්‍රතිශත තමයි කතා කරන්න තියෙන්නේ. ඒකෙනුත් ප්‍රතිශත වෙනුත් කෙටි ප්‍රශ්න 25ක් එනවා. ලස්සන කෙටි ප්‍රශ්න 25ක් හැම පොයින්ට් එකක්ම කතා කරනවා. මොකද හිතන්නේ මේක වෙන්නේ. මේකේ අර ටික බලාගෙන තියන්න. මේවා තමයි ගොඩක් වෙන්නේ. කො වෘත්ත ප්‍රමේයන් ටික. හැම එකක්ම මගේ කතා කර එකක්වත් මිස් උනේ නෑ මං හිතනවා. හැම එකක්ම කොයි හරි ගානකින් කව වෙන්නේ. ඊට පස්සේ ප්‍රස්තාර වලිනුත් එන්න පුළුවන් ඔන්න ඔය ආකාර ටික තමයි. මේ අවසාන දෙක පොඩ්ඩක් මතක තියාගන්න. මේවෙන් අහලම නෑ ප්‍රශ්න. ලක්ෂ දෙකක් ආවොත් කොහොමද දෙන්නේ? ඊට පස්සේ ප්‍රස්තාරයක් දීලා කොහොමද ගන්නේ? හැම එකම අපි කතා කරලා තියෙනවා. හරි එතකොට ඔතනින් පස්සේ අපි රිමයින්ඩර් පේපර් එකේ ගානක් තියෙනවා හදන්න. ප්‍රස්තාර ගානක් 2022 මේක මම පේපරේ මම දෙන්නම්. ලස්සන ගානක් කුලක මේ විනාඩි 10ක් කරන් බලන්න. ඔතනම කුඩින් පල්ලෙහාන් ලියා ගන්න 2022 ඕද රිමයින්ඩර් පේපර් එකක් විදියට මේක එන්න.